හෙලෝ එවරිවන් ඔන්න ඉතින් අද මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවේ රසම රස එග් ලොලිපොප් එකක්. ඉතින් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම මම මෙතන තඹගත්ත බිත්තර 3ක් අරගෙන තියෙනවා. ඒත් එක්කම බිස්කට් කුඩු අරගෙන තියෙනවා. ඒ වගේම මම ලුණු පොඩියට කපාගෙන තියෙනවා. කරපිංචා ඒ වගේම අමමිරිස් පොඩියට කපාගෙන තියෙනවා. ඒත් එක්කම අපිට තව බිත්තරයක් ඕනේ. ඒ වගේම මම මේ අරගෙන තියෙන බාබකියු ස්ටික්ස්. මීඩියම් සයිස් එකේ බාබකියු ස්ටික්ස් තමයි අපිට මේකට ඕන කරන්නේ. ඉතින් මුලින්ම මම තඹගත්ත බිත්තර 3 හොඳට ග්‍රේට් කරගන්නවා. ඊළඟට බෝල් එකකට අර ග්‍රේට් කරගත්ත බිත්තර ටික දාලා ඒකටම අපි ලුණු ටික එකතු කරගන්නවා. ඊළඟට ඒකටම අපි කරපිංචා ටික ඒ වගේම අමමිරිස් ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ලුණු තේ හැඳි භාගයක් ඒ වගේම කෑලි මිරිස් කුඩු තේ හැඳි කාලක් ඒ වගේම ගම් මිරිස් කුඩු තේ හැඳි කාලක් එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටික හොඳට අතෙන් අනා ගන්න ඕන. ඉතින් ඊළඟට මම මේකට පාන් පිටි මේස හැඳි 4ක් එකතු කරගන්නවා. පාන් පිටි එකතු කරගන්නේ මේ ටික අපිට බෝල වගේ හදාගන්න ලේසි වෙන්න. ඉතින් ඒකත් එකතු කරගෙන මේ ටික හොඳට අතෙන් අනාගෙන මේ මිශ්‍රණයෙන් ටික ටික අරගෙන මම මේ පෙන්නනවා වගේ බෝල හැඩයට හදාගන්න. හදාගන්නකොට මේ බෝලේ ගොඩාක් ලොකු කරගන්න එපා. මම මේ පෙන්නලා තියෙන සයිස් එකට හදාගන්න. මෙන්න මේ ගානට තමයි ඔයාලා මේ බෝල ටික හදාගන්න ඕන. ඔන්න ඉතින් මම දැන් මේ ටික හදාගෙන ඉවරයි. ඊළඟට අපි අර ගත්ත බිත්තරේ ටිකක් විස් කරගෙන ඒක මෙන්න මේ වගේ එකින් එක දාලා අපි ඩබල් කෝට් කරගන්න ඕනේ. මම මේ පෙන්නලා තියෙන විදිහට එකපාරක් බිත්තරයකට මේක දාලා ඊට පස්සේ බිස්කට් කුඩු එකට දාලා ආපහු බිත්තරයකට දාලා ආය පාරක් බිස්කට් කුඩු එකට දාලා මේක ඩබල් කෝට් කරගන්න. ඉතින් ඒ විදිහට මම මේ ටික ඔක්කොම ඩබල් කෝට් කරගන්නවා. ඉතින් ඊළඟට මම තෙල් තාච්චියක් ලිපේ තියලා තෙල් එක රත් වෙනකොට අර බෝල එකින් එක දාගන්නවා. ඊට පස්සේ මම මේ පෙන්නනවා වගේ මේ ස්ටික් එක ගහලා අපි මේක පරිස්සමට බැද ගන්න ඕන. ඉතින් ඔයාලට තව ටිකක් මේක පැහැදිලි වෙන්න මම ආයෙත් සැරයක් පෙන්නන්නම්. මෙන්න මේ ගානට බැදෙනකොට අපි මේක පරිස්සමට ලිපෙන් එළියට ගන්න ඕන. ඉතින් ඔන්න ඔහොම තමයි අපි එග් ලොලිපොප්ස් ටික හදාගත්තේ. ඉතින් මේක පේනවා වගේම හරිම පේනවා ඒ වගේම හරිම රසයි. ලේසියෙන් හදාගන්නත් පුළුවන්. ඔයාලා ගෙදර විශේෂ කෙනෙක් එන වෙලාවකට උනත් මේක හදලා දෙන්න හොඳ කෑමක්. ඉතින් ඔයාලත් මගේ වීඩියෝ එකට ආසයි නම් ඔයාලත් බලලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලාත් මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මං ගිහින් එන්නම්.